වැඳගෙන මාත් එක්කම එකට මේ ගාථාවන් කියමු. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං නමාමි ධම්මං සුගතේන සත්තා සදා හුන්තු සුඛී කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti මරණං අහංච නමාමි සංඝං මුනි රාජ සත්තා සදා හුන්තු සුඛී කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං මං කියවට පස්සේ කියන්නේ ඉච්ඡේව මච්ඡන්ත නමස්සනියං නමස්සමානෝ රතනත්තයං යං පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං තස්සානුභාවේන හතන්තරායෝ හොඳයි දැන් හැමෝම දිනෙත් පියාගෙන හිත සංවර කරගෙන මා කියවන මෛත්‍රී භාවනා කර්මස්ථාන අනුව කියන මා කීවාට පස්සේ කියන්න අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනීඝෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනීඝෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනීඝෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි දැන් ඒ වාක්‍ය හතර දහවතාවක් ඒ එක වාක්‍ය හතර ඒවා 10ක් හිතින් හිතලා හොඳට පුරුදු කරන්න.
දැන් මේ වාක්‍ය 4 විදර්ශනා කරන්න. අපිට ලේසියෙන් විදර්ශනා කරන්න පුළුවන්. එක වාක්‍යයක් සමුදය වෙනකොට අනිත් වාක්‍ය අත්හංගමයට යනවා. ඇති වෙනකොට නැති වෙන යනවා. උදාහරණයකට ගන්න අහං අවේරෝ හෝමි සමුදය. අභ්‍යාපච්චෝ හෝමි කියනකොට මුල් වාක්‍ය අත්හංගමය වෙනවා. දෙවෙනි වාක්‍ය සමුදය වෙනකොට. එතකොට අපි දෙන්දී සමුදය අත්හංගමය කියන දෙක තේරුම් ගන්නවා. තුන්වෙනි වාක්‍යය කියනකොට මුල් වාක්‍යය අත්හංගම වෙනවා. තුන්වෙනි වාක්‍යය එතකොට සමුදය වෙනකොට එකකින් එකක් නැති වෙන හැටි දැනගෙන එකක් උපදිනකොට එකක් නැති වෙනවා කියලා දැනගෙන ඒක අභ්‍යාස කරන්න පුළුවන්. ඒ බොහොම සරලම ක්‍රමය. එහෙම නැත්තම් ඔබට පුළුවන් ඒ අහං අවේරෝ හෝමි කියලා හිතන තැන ඇති වෙන අධිවචන සම්පස්සය මුල් කරගෙන ආයතන ක්‍රියාකාරීත්වය දිහා බලන්න. එතකොට ආයතනය තමයි මන ආයතනය. මන ආයතනයට ගෝචර වන ආරම්මණය තමයි ධම්මාරම්මණය. හෙවත් අහං අවේරෝ හෝමි කියන ඒ සිතුවිල්ල. එතකොට විඥානය තමයි මනෝ විඥානය. ඒ තුන නිසා ඇති වන දේ තමයි මනෝ සම්පස්සය. ඒ මනෝ සම්පස්සය නිසා තමයි මනෝ සම්පස්සජා වේදනාව ඇති වෙන්නේ. එතකොට වේදනාව ඇති වෙලා නැති වෙලා යන එක. මනෝ සම්පස්සජා වේදනාව තරම් වේගෙන් නැති වෙන වෙනත් වේදනාවක් නැහැ. එතකොට මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා නම් වේදනාව අනිත්‍යයි. වේදනාව නැති වෙන්නේ වේදනාව ඇති වෙන්නේ හේතු වෙච්ච ස්පර්ශයක් ඉක්මනටම ඇති වෙලා නැති වෙන හින්දා. ඒහත් අනිත්‍යයි. ඒ ස්පර්ශය ඇති නැති වෙලා යන්නේ අනිත්‍ය වෙන්නේ ස්පර්ශයට මුල් වෙච්ච අධ්‍යාත්මික බාහිර ආයතන සහ ආයතන බද්ධ විඥානය අනිත්‍ය නිසා. ඒ විදිහට හිතන්න. එහෙම හිතනකොට අර අහං අවේරෝ හෝමි කියන ඒ කාරණා එතන හිතෙන්නේ නැහැ. එතන අර මුලින් එකක් හිතලා අර පහ අනුව විදර්ශනා කරලා ආපහු අභ්‍යාපජ්ජෝ හෝමි කියලා ආපහු විදර්ශනා කරා. ඒ එක විදර්ශනාව. එහෙම නැත්නම් අහං අවේරෝ හෝමි කියලා හිතලා පංචස්කන්ධයක් හැදිච්ච හැටි බලන්න. අහං අවේරෝ හෝමි කියලා හිතනකොට එතන තියෙන්නේ ධම්ම රූපය. ඒ වගේම මනෝ සම්පස්සජා වේදනාව. ඊට පස්සේ ධම්ම සංඥාවක්. ඊළඟට ධම්ම සංචේතනාවක්. ඊළඟට මනෝ විඥානය. ඒ පහේ එකතුවෙන් අහං අවේරෝ හෝමි කියලා හිතනකොට පංචස්කන්ධයක් ඇති වෙනවා. ඊළඟට අභ්‍යාපජ්ජෝ හෝමි කියලා හිතනකොට තව පංචස්කන්ධයක් ඇති වෙනවා. මුලින් ඇති වෙච්ච පංචස්කන්ධය නැති වෙලා යනවා. ඔය විදිහට අපි හිතින් මොනවා හරි හිතනකොට පංචස්කන්ධ ඇති වෙන එකයි පංචස්කන්ධ නැති වෙන එකයි ස්වභාවය. ඒක අපිට නවත්තන්න බෑ. ඒ අනිත්‍ය ස්වභාවය අපිට ඕන විදිහට නවත්තන්න බැරි නිසා තමයි ඒකට අනත්ත කියන්නේ. ඒ වගේ දේවල් වල තණ්හාවෙන් බැඳිලා අපිට ඕන විදිහට නවත්තන්න උත්සාහ කළොත් අන්තිමට අපිට උරුම වෙන්නේ දුක විතරයි. ඒ නිසා ඒක ඇති වෙලා නැති වෙලා යන දෙයක් විදිහට දකින්න. එහෙම දකින්න තරමට තමයි ඒවා පාලනය කරන්න, ඒවා තණ්හාවෙන් බැඳෙන්න තියෙන උවමනාව අපි තුලින් ගිලිහිලා යන්නේ.
ඒ විදිහට භාවනා කරන්න. එතකොට මෛත්‍රී භාවනාවම විදර්ශනා කර කර ඉන්න ගමනේ ඔබට එනවා පටිඝ සම්පස්සය. ඒ කියන්නේ බාහිර අරමුණක් ඔබේ හිතට එනවා. ඇහැට පෙනිච්ච රූපයක්, එහෙම නැත්නම් කනට ඇහෙන ශබ්දයක්, නහයට දැනෙන ගඳක්, දිවට දැනෙන රසයක්, ශරීරයට ස්පර්ශයක් ආදී වශයෙන් එහෙම අරමුණක් එනවා. එතකොට මොකද කරන්නේ? හිත කලබල කරගන්න නැතුව ඒකත් විදර්ශනා කරන්න. ඒකත් ඇති වෙලා නැති වෙලා යන එකක් විදිහට බලන්න. ඒකත් පංචස්කන්ධ හදන එකක් විදිහට බලන්න. ඒ අරමුණත් අර විදිහට ආයතන ඇති වෙන විදිහට බලන්න. බලලා ඒහත් ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය අරමුණක් විදිහට දැකලා අතහැරලා ආපහු අර භාවනාව අහම වේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි ආදී වශයෙන් හිතන්න. ඒ විදිහට සමත විදර්ශනාව යුගනද්ද වශයෙන් සිදු කරන්න දෙක එකට මුසු කරලා කරන්න වෑයම් කරන්න. දැන් මෛත්‍රිය පතුරවන්න මේ විදියට මගේ වාට පසු කියන්න.
Sabbe satta avera huntu abhyapajja huntu anigha huntu sukhi attanang pariharantu sabbi satta avera huntu abhyapajja huntu anigha huntu sukhi attanang pariharantu sabbi satta avera huntu abhyapajja huntu anigha huntu sukhi attanang pariharantu sabbi satta avera huntu abhyapajja huntu anigha huntu sukhi attanang pariharantu. තනියෙන් ටික වෙලාවක් හිතන්න. දැන් අපි මේ මෛත්‍රී භාවනාව දිසා පරණ මෙත්තා භාවනාව ලෙසින් පුරුදු කරමු. මම මුලදී ආරම්භය ආරම්භ දෙනවා. ඊට පස්සේ ඔබ මේ වාක්‍යයට තනියෙන් එකට කියමින් භාවනාවේ යෙදෙන්න ඉස්සෙල්ලාම මාත් එක්කම කියමු.
පුරත්තිමායං තිසායං සබ්බේ සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු. දැන් මං කිව්වට පස්සේ කියන්න. පුරත්තිමායන් දිසායන් සබ්බේ සත්තා අවේරා හුන්තු අභ්‍යාපච්චා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු. පුරත්තිමායං අනුදිසායං සබ්බේ සත්තා. දැන් තනියෙන් කියන්න. අවේරා ඇහෙන්න කියන්න. අවේරා හුන්තු අභ්‍යාපච්චා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු. දක්ඛිනායන් දිසායන් සබ්බේ සත්තා අවේරා හුන්තු දක්ඛිනායං අනුදිසායං සබ්බේ සත්තා අවේරා දක්ඛිනායං අනුදිසායං සබ්බේ සත්තා අවේරා හුන්තු අභ්‍යාපච්චා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පච්චිමායන් දිසායන් සබ්බේ සත්තා අවේරා හුන්තු පච්චිමායං අනුදිසායං සබ්බේ සත්තා අවේරා හුන්තු අභ්‍යාපච්චා අනීඝා හුන්තු සුඛී අත්තානං උත්තරායන් දිසායං සබ්බේ සත්තා අවේරා හුන්තු අභ්‍යාපච්චා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු. උත්තරායං අනුදිසායං සබ්බේ සත්තා හෙට්ඨිමායන් දිසායන් සබ්බේ සත්තා අවේරා උපරිමායන් දිසායන් සබ්බේ සත්තා අවේරා අභ්‍යාපච්චා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං. දැන් සිංහලෙනුත් කරමු මේ විදිහට. නැගෙනහිර දිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. නැගෙනහිර අනුදිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
තරහ නැත්තෝ වෙත්වා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා දකුණු දිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ දකුණු අනුදිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ බටහිර දිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ බටහිර අනුදිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා සුවපත් වූ සිත් ඇත්තෝ උතුරු දිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ තරහ නැත්තෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ උතුරු අනුදිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ යට දිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ උඩ දිසාවෙහි වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ තරහ නැත්තෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතමින් ටික වෙලාවක් නිහඬව භාවනාවේ දෙන්න.
හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වන්න. හොඳයි පින්වත්නි